ඇත්තම ආදරේ නම් තේරුණාද? ඇත්තටම ආදරේ නම් ඔබ කෙනෙකුට ඒ කෙනා ජීවත් වෙලා හිටියත් නැතත් තේරුණාද? ඒ කෙනාට ඔබේ හිතේ තියෙන මෛත්‍රිය, කරුණාව, ආදරය, සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ. ආදරේ එකක්, බැඳීම කියලා කියන්නේ තව එකක්. තේරුණාද? දැන් ගොඩක් අය මරණය ගැන සිහි කරන්නේ නැතුව ඔය බැඳිලා ඉන්න අයගේ වෙන්නේ මොකද්ද? බැඳීමෙන් සිද්ධ වෙන්නේ. ඒ අය නැති වෙලා යනකොට තමන් කඩාගෙන වැටෙනවා. බැඳීම තුල ඇති වෙන්නේ මොකද්ද? දුකක්. තමන් ළඟින් ඉන්න අය මැරෙනවා කියලා දන්නවා නම් මැරෙන්න කලින් මේ අය කවදා හරි මගෙන් ඈත් වෙන්න කලින් මම මේ අයගේ ජීවිතවලට යහපත් දෙයක් එකතු කරන්න ඕනේ. සුන්දර දෙයක් එකතු කරන්න ඕනේ. මම මේ අයගේ ජීවිතයට සතුට ගෙනත් දෙන්න ඕනේ. මම ආදරය කරන්න ඕනේ මේ අයට. අන්න මරණය ගැන සිහි කරනකොට අපි ඉන්න අයට අපි යථාර්ථවාදීව ආදරය කරනවා. අන්ධ විදිහට නෙමෙයි ආදරය කරන්නේ.